හයි ළමයි කොහොමද ඔයාලට? ඉතින් මම මේ මගේ සුපුරුදු කණ්ණාඩිය ළඟ ඉඳලා ෆොටෝ එකක් ගැහුවේ නැත්තම් මගේ ගමන සුබ නෑ ළමයි. ඒක නිසා මම මේ ෆොටෝ එකකුත් අරගෙන කොහෙද යන්නේ කියලා ඔයාලා බලනවා ඇති නේද? මේ වීඩියෝ එක අවසන් වෙනකම් මගෙත් එක්ක හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් මම කොහෙද යන්නේ කියලා. සතියක වෙලේ ඉඳලා මම මේ කෑම කන එක පවා මගේ ඇඟට අල්ලන්නේ නින්දක් හරියට යන්නේ. මොකද කියනවනම් මගේ මේ ඉතුරු වෙලා තියෙන කස්කස් දෙක තුනක් අඩු කරගන්නකම් මට නින්දක් යන්නේ. ඉතින් මම තීරණය කළා මේ හෙයා කට් එකක් කරන්න ඕනි කියලා. ඒකට තමයි මම මේ අද ලකලැස්ති වෙලා යන්නේ. ඉතින් ඔන්න මම ඊයේ මේ සැලොන් එකෙන් මම අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. one stop beauty shop කියන එකෙන්. ඉතින් මම අද යන්නේ මගේ හෙයා කට් එක කරගන්න කියලා මෙතනට. මේක පිලිපින් සැලොන් එකක්. හැබැයි යාළගේ කස්ටමර් සර්විස් එක ඇත්තටම හොඳයි. අවසාන පාට මම කුණ්ඩේ අත ගාලා බැලුවා. ඉතින් මම මේක අද කපලා අයින් කරලා යන්නේ. ඉතින් ලෝභ හිතුණා අන්තිම ෂොට් එකක් විතර ඒ වුණාට 10 පාරක් හිතලා තමයි ඔය තීරණය ගත්තේ. මගේ අවස්ථාව වෙනකන් ඉතින් මම රැඳී ඉන්නවා. අවට වෙන දේවල් බල මේ මෙතන දෙන්නෙක්ගේ වැඩක් යන ගමන් තිබ්බේ. ඉතින් මගේ අවස්ථාව ආවා. ඊට පස්සේ හෙයා කට් එකකුත් ගල්ලා එයා මගේ ෆිනිෂින් එක කරන ගමන් ඉන්නේ. මේ මං කාලෙක ඉඳලා හිටියේ මේ ගොඩ කාලෙකින් හෙයා කට් එකක් කරන්නේ. ඇත්තටම මාස මං හිතනවා අවුරුද්දකටත් කිට්ටු වෙනවද කොහෙද මං කලින් හෙයා කට් එක කරාට පස්සේ කළේ නැහැ. මේ ඊට පස්සේ මං හිතුවා ලංකාවටම ගිහිල්ලා කරනවා කියලා. ආයි ඉතින් ඕක කරන ගමන් මට ඊට පස්සේ සංකාව වගේ. ඒ පාරේ ඉතින් මං තීරණය කළා නෑ මම හෙයා කට් එකක් ආයි කරනවා කියලා. මේ ඉතින් බලන්නකෝ මේ කිවරනකොට මගේ කලින් පෙනුමද හොඳ මේ පෙනුමද හොඳ කියලා ඔයගලන්ට බලන්න පුළුවන්. ඔන්න මේ යන්නේ දැන් අවසන් හරිය. මේ අවසන් හරිය අයන් කරන ගමන් තියෙන්නේ. ඔන්න ඉතින් මගේ ෆයිනල් ලුක් එක. ඔයාලට හිතෙන්නේ කොහොමද? කලින් පෙනුමද හොඳ මේ විදිහද හොඳ කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඉතින් කොණ්ඩෙත් හදාගෙන ඊට පස්සේ මම යන අතර මග සෙල් එකක් තිබුණා. ඒකටත් චුට්ටක් ඔළුව දාගෙන ගියා. මේ මොකද ඉස්සරහට සීත කාලේ එන නිසා ජැකට් එකක් බලන්න තමයි වැඩිපුරම ගියේ. බලන්න මට හරියන එකක් තිබ්බේ නෑ ළමයි. ඒ පාරේ ඉතින් එතනින් මං ආවා. ඇවිල්ලා යන ගමන් ඉතින් දන්නේ නැද්ද ෆොටෝ එකක් අරගෙන අලුත් පෙනුමින් ෆොටෝ එකක් අරගෙන බස් හෝල්ට් එකට ගියා. ඒ වෙලාවේ බස් එකක් තිබ්බේ නෑ සෙනගත් වැඩි. මේ ඒ නිසා මම බලලා ආයි පයින් යන්න තීරණය කළා. මට මේ ගෙදරට යන්න ළඟයි. එතන ඉඳලා විනාඩි 5ක් වගේ යන්නේ. ඉතින් ඇවිත් පය දහස් වටේ කියලා කතාවකුත් තියෙනවනේ. ඒක නිසා ඔන්න පයින්ම යන්න තීරණය කළා. තවත් දවසක අවසානයේ මෙසේ නිමාවටපත් විය. කොහොම හරි මට ඕන දේ සිද්ධ වුණ නිසා මම දන්නවා අද දවසේ මට සැපට නින්ද ආවි කියලා. කන දේත් හොඳට ඇඟට අල්ලයි කියලා මම දන්නවා ළමයි.